හරි. තව සමහරෙක් දන්නේ නැති වෙන්න පුළුවන් මෙතනට YouTube ස්ටුඩියෝ එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න ඕන කියලා. මොබයිල් එකෙන් ගත්තම උනාට ස්ටුඩියෝ එකෙන් අප්ලෝඩ් කරන්න නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී අපි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ අපි මෙතන තියෙන ක්‍රියේට් කියලා icon එක. එතන යන්න. ඊයන් පස්සේ මේ වගේ ඔප්ෂන් කිහිපයක් එනවා. ඉතින් මේ තියෙන අප්ලෝඩ් වීඩියෝ කියලා එකක්. දැන් සිලෙක්ට් කරන් පස්සේ දැන් drag and drop කරලා දාන්න තමයි කියන්නේ. අපේ තියෙන ෆයිල් එක දැන් හිතන්න අපි මේක මිනිමයිස් කරගත්තා කියලා. ඔයාලට ෆයිල් එකක් ඕපන් කරලා තියෙනවා නම් හිතමු මේ ෆයිල් එක මෙහෙම තියෙනවා නම් මේක ඇදලා මෙහෙම මෙහෙට දාන්න පුළුවන්. දැන් මම මේ විදිහ ගන්න මම සිලෙක්ට් කරලා තමයි යන්නේ දැන්. මේ විදිහ ගියාන් පස්සේ සිලෙක්ට් ෆයිල් කියලා ඔප්ෂන් එකට යනවා. ගියාන් පස්සේ මම යනවා මෙතන. ඩෙස්ක්ටොප් එකේ තමයි වීඩියෝ සේව් කරන්නේ. how to enable top dot කියන එක තමයි සිලෙක්ට් කරලා ඊට පස්සේ ඕපන් කරනවා. ඊට පස්සේ මේ විදිහට අප්ලෝඩ් වෙනවා ඔයාලා බලන්න පුළුවන්. මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේක details, video elements, initial shape community කියලා තියෙනවා. මම මේක එකිනෙක විස්තර කරනවා. මේ details වීඩියෝ තමයි අපි වීඩියෝ එකක් දකිනකොට තියෙන title එක, description එක, ඊට පස්සේ thumbnail එක, main point එක ඇඩ් කරනවා. playlist set කරන්නේ මේ ගොඩක් දේවල් ගන්න මේක. ඉතින් ගොඩ බේසික් නේ විදිහට ඔයාලා මෙතෙන් title එකක් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ description එක දාගන්න පුළුවන්. key tag එකක් එක්ක ඊට පස්සේ playlist එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ දැනට ඉතින් ප්ලේලිස්ට් එකෙන් නිව් ප්ලේලිස්ට් කියන එක යනවා. ඊට පස්සේ නිව් ප්ලේලිස්ට් යනවා මෙතන. මම මේ YouTube කියලා දෙනවා. ඊට පස්සේ ක්‍රියේට් කරනවා. ක්‍රියේට් දීලා මෙතන දාන්න වෙනවා. එතකොට YouTube කියන කැටගරි එකට ප්ලේලිස්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට thumbnail එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ thumbnail එක මේක ඇඩ් කරන්න යනවා. ඔයාලට thumbnail ඔටෝ මෙතන ෆයිල් එක දීලා මේ විදිහට දීලා. හදාගත්ත thumbnail එක සිලෙක්ට් කරලා ඕපන් කරාන් පස්සේ මෙතෙන්ට අප්ලෝඩ් වෙනවා. ඒ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මම ඔයාලට දැනට දෙන්න මේ විදිහට කරනවා. ඊට පස්සේ දැන් ඔටෝ ජෙනරේට් කියලා එකක් තියෙනවා. ඔටෝ ජෙනරේට් කියන්නේ thumbnail එක වීඩියෝ එක ඇනලයිස් කරලා ඒ වලින් ඔටෝ ඇනලයිස් කරලා මෙතන ඔයාලට ප්‍රිවියු තුනක් වෙනවා. ඔයාලට මේ තුනෙන් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට. දැන් මේක මේ විදිහට සිලෙක්ට් කරලා එක සිලෙක්ට් කරලා ඩන් කරාන් පස්සේ මේක තමයි thumbnail එක විදිහට වැටෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන audience කියලා දෙන්න. මේක ළමයි වෙනුවෙන් හදපු එකක්ද නැත්නම් ඊට දෙගොල්ලන් හදපු එකක්ද? ඉතින් මේ ළමයි විදියට ළමයිට හදන්න නම් YouTube එකේ විශේෂ ගයිඩ්ලයින් කිහිපයක් තියෙනවා. ඒක හදන්න මේක ටික් එකක් දාන්න. මේක ළමයිට නෙවෙයි හින්දා මම යටින් ටික් එක දානවා. ගොඩක් දුරට මේ දෙවෙනි එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ see more ගියාන් පස්සේ මෙතන තියෙනවා altered content කියන ගොඩක් දුරට මේක නෝඩ් වෙනවා. collaboration YouTube එකේ දැන් ඔයාලා පේනවා FB එකේ නම් පේනවාට කට්ටිය channel page තියෙනවා නම් page දෙක තුනක් promotion වලට අනුව ගොඩක් දේවල් වලට collaboration කරන. ඒ කියන්නේ channel page දෙක එකට set කරලා වීඩියෝ හදනවා ඒක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් YouTube එකේ දැන් මේ feature එක තියෙනවා. channel දෙක තුනක් තියෙනවා නම් ඔයාගේ හරි වෙන කාගේ හරි user name එක දීලා මෙතන invite collaborate දීලා පස්සේ දැන් add ගහලා මගේ channel mention කරලා දෙනවා. ඉතින් මේ විදිහට add කරන්න පුළුවන් ඔයාලට. හරි මේ link එක යාළුවගේ යාළුවෝට හරි යාළුවගේ page එක හරි මේව කරනවා නම් දැන් client connect කරනවා copy invite link එක දීලා මෙතන save කරන් පස්සේ ඒ link එක copy කරලා එයා අදාළ පුද්ගලයාට යනවා. ඊට පස්සේ එයා මේක link එක click කරලා ගියන් පස්සේ එයාට මේ preview එක යනවා accept කරන්න කියලා. ඉතින් මේ විදිහට accept කරන් පස්සේ collaborate වෙනවා. ඒ තමයි collaboration pack කරන්නේ. ඊට පස්සේ automatic chat එක ගැනගත්ත ඒ හැම එකම automatic තියෙන එක දානවා. මෙතන tags කියලා icon ටිකක් තියෙනවා. tags වලට මම දානවා වීඩියෝට අදාළ tags දාන්න දෙන්න පුළුවන්. වචන 500කට අදාළ tags දාන්න පුළුවන්. දාලා ඉවරලා මේ වීඩියෝ ලැන්ග්වේජ් තෝරන්න පුළුවන්. මම සිංහලෙන් දානවා. ඊට පස්සේ date එක දාන්න පුළුවන්. date එක වීඩියෝ ලොකේෂන් එක ශ්‍රී ලංකාව කියලා දෙනවා. එහෙම දෙයක්ම අත්‍යවශ්‍ය නැහැ කියලා කරනවා. ඊට පස්සේ මෙතන YouTube ලයිසන් එක YouTube ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් කියලා දෙනවා. මම හිතන්නේ මේ ඔයාගේ හරි වෙන වීඩියෝ එකක් යූස් කරලා ඔයා වීඩියෝ හදනවා නම් ඒක ක්‍රියේටිව් කොමන් ලයිසන් තියෙනවා නම් මම හිතන්නේ රිව්යු වීඩියෝ කරනවා කියලා ඒ රිව්යු එකට ක්‍රියේටිව් කොමන් ලයිසන් මේක සිලෙක්ට් කරාන් පස්සේ තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. දැන් ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් එකක් දීලා දැනට මම පාවිච්චි කරනවා ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් එකක් දීලා මේක කරනවා. ඊට පස්සේ කැටගරි එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේක මම මෙතන දෙනවා how to end style කියන එක මෙතන
ඊට පස්සේ ඇවිල්ලා next කියන එක. next කියන එකට ගිහලා video elements කියලා තියෙනවා. එතන add subtitle දෙන්න පුළුවන්. හිතන්න subtitle කියන්නේ හිතන්න සිංහලෙන් දාන්න ඉංග්‍රීසි subtitle add කරන්න පුළුවන් දෙන්න වීඩියෝ එකට. ඊට පස්සේ add screen ගියන් පස්සේ වීඩියෝ එක අවසාන වෙනකන් කෙනෙක් බැලුවොත් ඒක අවසාන වෙනවට channel එකේ තියෙන තව වීඩියෝ එකක් බලන්න අපිව ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ ඉම්ප්‍රෙස් කරන්න වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඉතින් මේක ඇඩ් කරන්නේ මේ ඇඩ් ගිහිල්ලා ඊට ඇඩ් කාඩ් කියලා එකක් තියෙනවා. ඉතින් ආ වීඩියෝ කෙන අතරමඟ ඔයා වෙන දෙයක් ගැන කියනවා. ඒ කියන්නේ ඔයාගේ ඒ සම්බන්ධව තව වීඩියෝ එකක් වෙන තැනක කරලා තිනවා. මේ වීඩියෝ එක දැන් කාඩ් එකක් විදිහට උඩින් ප්‍රිවියු එකක් විදිහට පෙන්වන්න හදන්න පුළුවන්. ඉතින් මෙතන ඇඩ් කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් ක්විස් කියලා දෙනවා. YouTube description එකට පල්ලෙහාම මේ ඇඩ් ක්විස් කියන එක දැම්මම පස්සේ වීඩියෝ බලන අයගෙන් ක්විස් අහන්න පුළුවන්. ප්‍රශ්න අදහසක් ගන්න ඕනේ මොන හරි දෙයකට ඉන්ට්‍රස්ට් දෙයකට ඔඩියන්ස් එකෙන් ප්‍රශ්නයක් අහනවා නම් මේ ඇඩ් ක්විස් එකක් දීලා ඇඩ් ක්විස් එකක් අහන්න පුළුවන්. ඊට පස්සේ NETS check කියන්නේ මේ කොපිරයිට් ඉෂුව තියෙනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. කොපිරයිට් ඉෂුව තියෙනවා නම් මෙතනින් බලා ගන්න පුළුවන්. ආට එරර් එකක් පෙන්වනවා රතු පාටින් මියුසික් එකට වැදලා තියෙන වීඩියෝ එකට වැදලා තියෙන කියලා බලා ගන්න පුළුවන්. accessibility කියන්නේ ඔයා ප්‍රයිවට් දානවද අන්ලිස්ට් දානවද පබ්ලික් දානවද කියලා සෙට් කරලා මෙතන ෂෙඩියුල් කරන්නත් පුළුවන් පල්ලෙහාට. වීඩියෝ එක ෂෙඩියුල් කරන්න. ඉතින් ඔය විදිහට තමයි බේසික්ම විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නේ. ඉතින් මම මේක මගේ වීඩියෝ එකත් ෂෙඩියුල් කරනවා. ඉතින් මේක දානවා පෙබරවාරි අද 10 වෙනිදා 11 වෙනිදා හන්දෑවේ 6ට. IPM වලට දාලා ෂෙඩියුල් කරනවා. ඒ කියන්නේ හෙට තමයි මේ වීඩියෝ වැටෙන්නේ. ඔය විදිහට තමයි බේසික් නෝලෙජ් ගන්න. මම මේක එකින් එක වීඩියෝ එලිමන්ට්ස් ගැන එක එක දේවල් ගැන මේ ඇඩ්සප්ට් එන්ඩ් ස්ක්‍රීන් දේවල් ගැන කතා කරනවා. ඔයාලට ඒ දේ ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයාලට පේනවා ක්ලොස් වෙන්න හන්දෑ 6ට තමයි මේක වැටෙන්නේ. මේ විදිහට තමයි වීඩියෝ එක ෂෙඩියුල් කරන්න වීඩියෝ අප්ලෝඩ් කරගන්න විදිහ තමයි. ඉතින් මම මේ වීඩියෝ මෙතන නවත්තනවා.